හායි ළමයි, ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අදත් හෙයා කෙයා වීඩියෝ එකක් මම අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන හෙයා ට්‍රීට්මන්ට් එක ඔයාලගේ කොණ්ඩේ ගොඩක් ගැලවිලා යනවා නම්, කොණ්ඩේ ඉක්මනට දික් වෙන්නේ නැත්තම්, ඝනකම අඩුයි නම්, ඒ ප්‍රශ්න වලට විසඳුම් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හෙයා ට්‍රීට්මන්ට් එකක් තමයි මම මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි බලමු අද මගේ ට්‍රීට්මන්ට් එකට මම මොනවද පාවිච්චි කරන දේවල් කියලා. ඉතින් අද මගේ ට්‍රීට්මන්ට් එකට මම පාවිච්චි කරන්නේ පේරකොළ. පේරකොළ 10ක් 15ක් විතර වගේ අරන් තියෙනවා. ඊට අමතරව මම පාවිච්චි කරනවා කෝමාරිකා ඉත්තක්. ඉතින් ඔන්න ඔය දෙකෙන් තමයි මම අද මගේ කොණ්ඩෙට සත්කාර කරන්න යන්නේ. මුලින්ම මම පේරකොළ ටික හොඳට සෝදලා කෑලි වලට කපලා අරන් තියෙනවා. ඊට පස්සේ කෝමාරිකා ඉත්තත් සුද්ධ කරලා ඒකේ ජෙල් කොටස විතරක් අරගෙන තියෙනවා. ඊළඟට මම පේරකොළ ටික බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඒකටම කෝමාරිකා ජෙල් ටිකක් දාගන්නවා. මම අද පේරකොළ ටික බ්ලෙන්ඩර් කරන්න යන්නේ කෝමාරිකා ජෙල් වලින්. ඔයාලට කැමති නම් මේකට වතුර උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට කෝමාරිකා ජෙල් තමයි මම අද පාවිච්චි කරන්නේ. ඉතින් මම කෝමාරිකා ජෙල් ටික දාලා පේරකොළ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා මෙන්න මේ වගේ. බ්ලෙන්ඩ් වුණාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට කැමති නම් මේ විදිහටම මේක ඔලුවට ගා ගන්න පුළුවන්. එහෙමත් නැතිනම් මේක පෙරලා හරි අරගෙන යුෂ ටික විතරක් කොණ්ඩෙට ඇප්ලයි කරන්නත් පුළුවන්. මම මේ විදිහට දාගත්තොත් කරදර හින්දා මේක මේ විදිහට යුෂ ටික විතරක් පෙරලා අයින් කරගෙන තමයි කොණ්ඩෙට ගා ගන්න යන්නේ. ඉතින් මේ වෙලාවේදී ඔයාලට කැමති නම් ඔයාලා පාවිච්චි කරන මොකක් හරි ඔයිල් එකකින් චුට්ටක් මේකට දාන්න පුළුවන්. මම මුකුත්ම දාන්නේ නැතුව මේ විදිහටම තමයි මේක ඔලුවට දාගන්නේ. ඉතින් ස්ප්‍රේ බොටල් එකකින් මේක ස්ප්‍රේ කරන්න අමාරුයි. අමු කොළ කොටලා ගත්ත නිසා. ඒක නිසා මම මේ විදිහට මේ වගේ සිරින්ජ් එකකින් තමයි මම මේක ඔලුවට දාගන්නේ. හිස් කබලේ හොඳට ගෑවෙන විදිහට මේ වගේ සම්පූර්ණයෙන්ම ටික ටික හොඳට වෙලාව අරන් ගා ගන්නවා. ඉතින් මේ පේරකොළ වල අපේ කොණ්ඩෙට අවශ්‍ය කොණ්ඩෙ දික් වෙන්න ගොඩක් උදව් වෙන හොඳ පෝෂක කොටස් අඩංගු වෙලා තියෙනවා. කොණ්ඩෙ දික් කරගන්න මේ පේරකොළ අපිට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ සත්කාර 100% ස්වභාවික නිසා ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කිසිම අතුරු ආබාධයකුත් නැහැ. සල්ලි වියදම් වෙන්නේ නැති නිසා ඕනම කෙනෙකුට මේවා හදලා පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේක ඇප්ලයි කරලා ඉවර වෙලා අත ගොඩක් තද කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට කොණ්ඩේ විනාඩියක් දෙකක් වගේ මසාජ් කරනවා. මසාජ් කරලා ඉවර වෙලා මේක විනාඩි 45ක් පැයක් විතර වගේ කොණ්ඩේ තියෙන්න තියලා තමයි මම වොෂ් කරලා අයින් කරන්නේ. ෂැම්පු කන්ඩිෂනර් දාලා සෝදලා අයින් කරන්න පුළුවන්. ඉතින් අවුරුදු 10ට වඩා වැඩි සෙම නැති කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මම ඔයාලා බලන්න එනවා. එතකල් හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.